තමන්ට වඩා ගොඩක් වයසින් වැඩි කෙනෙක්ට හිත යනවා කියන එක සමහරුන්ට මේක ටිකක් අමුතු දෙයක් වගේ පේන්න පුරුවන්. ඒත් මේක හැම විටම නිකම්ම වෙන දෙයක්වත් අනාරක්ෂිතකමක්වත් නෙවෙයි. මනෝවිද්‍යාවෙන් අපිට පුරුවන් මේ ආකර්ෂණය පිටුපස්සේ තියෙන ගැඹුරු කතාව තේරුම් ගන්න. හරි. එහෙනම් අපි මේ කතාව ඇතුළටම ගිහින් බලමු. ඇත්තටම ඇයි සමහරු Tamanට වඩා සැලකිය යුතු තරම් වයසින් වැඩි කෙනෙක්ට ආකර්ෂණය වෙන්නේ? අපි සමාජයේ තියෙන සාමාන්‍ය මතවලින් එහාට ගිහින් බලමු මේකට හේතුව මොකක්ද කියලා. දැන් බලන්න මේ වගේ සම්බන්ධතා ගැන කතා කරනකොට සමාජයේ එක කතා තියෙනවනේ. සමහරු හිතනවා මේක අනාරක්ෂිතකමක් අතීතේ වෙච්ච දෙයක්. එහෙමත් නැත්නම් කවුරු හරි යටතේ ඉන්න ආසාවක් කියලා. හැබැයි මනෝවිද්‍යාවෙන් පෙන්වන ඇත කතාව ඊට වඩා ගොඩක් වෙනස්. ඒක ගැඹුරුයි. ඒක ඇත්තරම සම්බන්ධ වෙන්නේ අපේ චිත්තවේගී අවශ්‍යතා, අපේ පෞරුෂය, අපේ සම්බන්ධතා ගොඩනගා ගන්න විදිය වගේ දේවලුත් එක්ක. මේකට තියෙන ප්‍රධානම හේතුවක් තමයි සුරක්ෂිත බවක් හොයන එක. ඒ කියන්නේ විශේෂයෙන්ම චිත්තවේගීව ස්ථාවර කෙනෙක් ළඟ දැනෙන ඒ ආකර්ෂණය. සාමාන්‍යයෙන් වයසින් වැඩි කෙනෙක් දිහා බලද්දී අපිට පේන්නේ මොනවද? එයාලා වඩාත් සංසුන්, එයාලගේ හැසිරීම් ගැන අපිට යම් අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම පොඩි දෙයකටත් කලබල වෙලා දඟලන්නේ නැහැ. ඉතින් මේ ලක්ෂණ නිසා හිතට ලොකු ආරක්ෂාවක්, ස්ථාවර බවක් දැනෙනවා. ඉතින් මෙන්න මේකයි වැදගත්ම කාරණය. සමහර අයට නිතරම තියෙන උද්වේගයට නොසන්සුන්කමට වඩා චිත්තවේගීව ආරක්ෂිත ස්ථාවර සම්බන්ධයක් කියන එක ගොඩක් ආකර්ශනීයයි. ඒක හරියට මූලික අවශ්‍යතාවයක් සම්පූර්ණ වෙනවා වගේ හැඟීමක්. හරි. එහෙනම් අපි ඊළඟ කාරණේට යමු. මේකෙන් පැහැදිලි වෙනවා මේ ආකර්ෂණය කියන්නේ පාලනය වෙන්න තියෙන ආසාවක්ම නෙවෙයි, ඊට වඩා ගැඹුරු දෙයක් කියලා. බලන්න සමාජයේ තියෙන ලොකුම වැරදි වැටහීමක් තමයි මේක පාලනය වෙන්න තියෙන ආසාවක් කියන එක. ඒත් ඇත්ත කතාව ඊට හාත්පසින්ම වෙනස්. ගොඩක් වෙලාවට මෙතන තියෙන්නේ ජීවිතේට මඟ පෙන්වීමක් හොයන එක මිසක් කවුරු හරි විසින් පාලනය වෙන්න ඕන කමක් නෙවෙයි. වයසින් වැඩි කෙනෙක් කියන්නේ අත්දැකීම් සම්භාරයක්. ඒ අත්දැකීම් වලින් එන ප්‍රඥාවක්. ඒ වගේම හැඟීම් පාලනය කරගන්න පුළුවන් හැකියාවක්. ඉතින් මේ දේවල් හිර කරනව වෙනුවට ජීවිතයට ලොකු ශක්තියක්, ස්ථාවර බවක් එකතු කරනවා කියන හැඟීම එන්න පුළුවන්. මෙතනදී තවත් හරිම වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි සමහර අයට තමන්ගේම වයසේ අයත් එක්ක මානසිකව සෙට් වෙන්න අමාරු වෙන එක. ඒ කියන්නේ චිත්තවේගීය වයසයි ඇත්ත වයසයි අතර පරතරයක් තියෙනකොට. මනෝවිද්‍යාවේදී මේකට කියනවා චිත්තවේගීය වයස විෂමතාවය කියලා. සරලවම කිව්වොත් කෙනෙක්ගේ මානසික පරිණත භවය එයාගේ ඇත්ත වයසට වඩා වගී. එතකොට ඉතින් සම වයසේ අයගේ සමහර මතු පිට කතාබහ නාටකීය හැසිරීම් එක ගනුදෙනු කරන්න ටිකක් අමාරුයි වගේ දැනෙනවා. මේ මුළු කාරණයම මේ කියමනෙන් හරි ලස්සනට පැහැදිලි වෙනවා. ආකර්ෂණීය වයස ගැන නෙවෙයි, ඒක මානසික ගැළපීම ගැනයි. ඒ කියන්නේ වැදගත් වෙන්නේ අවුරුදු ගාන නෙවෙයි, වැදගත් වෙන්නේ දෙන්නෙක්ගේ චිත්තනය, පරිණතභාවය එකිනෙකට ගැළපෙන එක. හරි. එහෙනම් අපි බලමු මේ වගේ වයස් පරතරයක් තියෙන සම්බන්ධයක් සෞඛ්‍ය සම්පන්න හොඳ එකක් වෙන්න නම් මොනවද ඕනි කියලා. බලය, එකඟතාවය සහ සමානාත්මකතාවය කියන දේවල් මෙතනදී හරිව තීරණාත්මකයි. මනෝවිද්‍යාවට අනුව වයස මොකක් වුණත් සාර්ථක සම්බන්ධයකට කුළුණු තුනක් තියෙන්නම ඕන. එකක් තමයි සමබරතාවය, දෙක දෙන්නගෙම සම්පූර්ණ එකගතාවය, තුන චිත්තවේගීය සමානාත්මතාවය. ඉතින් කියන්න තියෙන වැදගත්ම දේ තමයි මේක දෙන්න අතරේ අන්‍යෝන්‍ය ගෞරවය තියෙනවා නම් එකිනෙකාගේ ස්වාධීනත්වයට ඉඩ දෙනවා නම් එතකොට වයස කියන එක දෙවනි කාරණයක් බවට පත් වෙනවා. ඒත් එක්කම අපි මේ පැත්ත ගැනත් කතා කරන්නම ඕන. මේ වගේ සම්බන්ධයක් අහිතකර, ඒ කියන්නේ අසෞඛ්‍ය සම්පන්න වෙන්න පටන් ගන්න කොතනින්ද? මනෝවිද්‍යාව මේ ගැන පැහැදිලි සීමාවක් දෙනවා. බලන්න කෙනෙක් මේ වගේ සම්බන්ධයකට යන්නේ තනියම ඉන්නේ බයට, තමන්ගේ වගකීම් මගහැරින්න, එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම අනිත් කෙනා මත චිත්තවේගීව යැපෙන්න නම් අන්න ඒක තමයි අනතුරු ඇඟවීමේ සලකුණ. මේ දෙක අතර තියෙන මූලිකම වෙනස තමයි මේ. අහිතකර සම්බන්ධයක් දුවන්නේ චිත්තවේගීය අවශ්‍යතාවයක්, ඒ කියන්නේ නීඩ් එකක් මත. ඒත් සෞඛ්‍ය සම්පන්න සම්බන්ධයක් පදනම් වෙන්නේ දෙන්නෙගෙම සවිඥානික තේරීමක්, ඒ කියන්නේ choice එකක් මත. බලන්නේ වෙනස. එකක් අත්‍යවශ්‍යතාවයක්, අනික දැනුවත් තෝරා ගැනීමක්. ඉතින් මේ හැම දෙයකින්ම අපිට තේරෙනවා Tamanට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක්ට ආකර්ෂණය වෙන එක හැම වෙලේම දුර්වලකමක්වත් නොමේරුකමක්වත් නෙවෙයි කියලා. ගොඩක් වෙලාවට ඒකෙන් පේන්නේ ගැඹුරු, ස්ථාවර සහ අර්ථවත් සම්බන්ධතාවයක් හොයන එක. අවසාන වශයෙන් මේ ප්‍රශ්න ගැනත් පොඩ්ඩක් හිතන්න. ඕනෑම සම්බන්ධතාවයකදී ඇත්තදම වඩාත්ම වැදගත් වෙන්නේ මොකද්ද? දෙන්නගේ වයස එක සමාන වෙන එකද?
නැත්නම් දෙන්නගේ සාරධර්ම සහ ජීවිතය දිහා බලන විදිහ එක සමාන වෙන එකද?